good morning හැමෝටම. ඉතින් ඔයගොල්ලෝ last week එකේදී මම කියලා දුන්නා කොහොමද table of content add කරන්නේ ඔයාගේ Word document එකට කියලා. Table of content කියලා කියන්නේ පාටුනකට තමයි අපි කියන්නේ table of contents කියලා. හරි අපි බලමු කොහොමද table of contents කියන එක add කරන්නේ කියලා. හරි මුලින්ම කරන්න ඕනේ normal විදිහට ඔයාගේ document එක type කරගෙන යන්න. හරි අපි හිතමු අපිට topics තියෙනවා මෙන්න මේ වගේ කියලා. Hari ඊළඟට මේ විදිහට දැන් ඔයාගේ ડોකියුමන්ට් එක තියෙනවා කියලා හිතන්න. එතකොට අපි බලමු කොහොමද මේ ડોකියුමන්ට් එකට table of content එකක් add කරන්නේ කියලා. හරි ඔයාලට පේනවා පළවෙනි topic එක විදිහට introduction තියෙනවා. ඊළඟට vision කියලා topic එකක් තියෙනවා. mission කියලා තියෙනවා. branches කියලා ඔන්න ඔය වගේ sub topics තියෙනවා. මුලින්ම කරන්න ඕනේ headings වල levels හඳුන ගන්න ඕනේ. ඊට පේනවා introduction කියන්නේ අපේ main heading එක. එහෙනම් ඔයාලට පුළුවන් මොකද්ද මේකට heading 1 කියලා දෙන්න. එතකොට අපි සාමාන්‍යයෙන් heading 1 වගේ දේවල් පාවිච්චි කරන්නේ heading 1 අපි use කරනවා main headings වලට. heading 2 and 3 පාවිච්චි කරන්නේ sub headings වලට. මේක ඔයාලා දැනගන්න ඕනේ. හරි? එතකොට ප්‍රධානම දේ තමයි table of content add කරද්දී ඔයා heading එකේ type එක අඳුන ගන්න ඕනේ. මේ තමයි introduction කියන එක නම් ඔයාගේ main heading එක. අපි දෙන්න ඕනේ මොකද්ද? heading 1 කියන එක. introduction කියන එක ඔයාගේ sub heading එක නම් අපි දෙන්න ඕනේ heading 2 and 3. ඒක decide කරන්නේ මෙහෙම. හරි අපි හිතමු අපේ main heading එක අපි ගමු East of Metro Campus කියලා. මේක තමයි අපේ main heading එක. හරි. එහෙනම් මේක main heading එක නම් heading මොකද්ද වෙන්න ඕනේ? 1 2 3 1 තමයි heading වෙන්න ඕනේ. දැන් ඔයාලට පේනවා home tab එකේ styles කියන තැන තියෙනවා මෙන්න මෙහෙම. heading 1 2 මේක drop down එක click කරාම ওই විදිහට පෙන්නනවා. මුලින්ම ඔයා කරන්න ඕනේ මේ heading 1 එක right click කරන්න. මොකද මුලින්ම කරන්න ඕනේ home tab එකේ styles වලට ගියා මේ drop down එක click කරා ඒකෙන් ඔයා heading 1 හොයාගන්න හොයලා right click කරන්න ඕනේ heading 1 එක අපි right click කරනවා ඊට පස්සේ modify කියලා තියෙනවා හරි heading 1 එක right click කරාම අපිට බලා ගන්න පුළුවන් modify කියලා මෙන්න මේ modify කියන එක click කරන්න modify කියන එක click කරාම ඔයාලට මෙන්න මේ වගේ window එකක් බලා ගන්න පුළුවන් මේකෙන් මතක ඇතුව දැන් ඔයාලා assignment එකක් කරනවා නම් මොනවා හරි කරනවා නම් අපි ගොඩක් වෙලාවට Times New Roman තමයි පාවිච්චි කරන්නේ. ඉතින් Times New Roman කියන එක මේකෙන් select කරා heading 1 වල font size එක අපි දෙන්නේ 14 කියලා. 14ක් තමයි අපි දෙන්නේ. එහෙනම් මෙතන 14 කරන්න ඕනේ. ඊළඟට bold කරන්න ඕනේ. ඊළඟට color එක අපි black දාන්න ඕනේ. හරි. මේ විදිහට changes කරගන්න ඕනේ. font එක Times New Roman, font size එක 14, font එක bold කරනවා, ඊළඟට color එක black විදියට select කරනවා. හරි. ඊළඟට මෙතන තියෙනවා automatic update කියලා. මේකට tick එකක් දාන්න. automatic update කියන එකට tick එකක් දාන්න. ඊළඟට new document based on this template කියන එක tick කරන්න. ඒ කියන්නේ මේ format එක ඊළඟ document එකේ තියෙන්න ඕනි කියන එක තමයි ඒකේ අදහස. හරි. එහෙනම් new document based on this template කියලා දැම්මා. ඕකේ කරන්නයි තියෙන්නේ.
හරි ඊට කලින් මම මතක් කරන්න මොනවද අපි වෙනස් කරේ කියලා font style එක වෙනස් කරා Times New Roman වලට ඊළඟ size එක වෙනස් කරා 14ට bold කරා color එක black කරා ඊළඟ tick දෙකක් දැම්ම automatic update කියන එකටයි new document based on this template කියන එකට. ඔය ටික වෙනස් කරාට පස්සේ අපි මෙතන තියෙන OK කියන බටන් එක ක්ලික් කරනවා. හරි. OK කියන බටන් එක ක්ලික් කරාම ආයෙ පාරක් වාගේ heading එක එහෙම නැත්නම් title එක topic එක highlight කරලා heading 1 කියන එක select කරන්න ඕනේ. ඒතර මේ විදිහට heading 1 වල formattings වෙනස් වෙලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. හරි. මේක තමයි අපේ main heading එක. ඒක යටතේ තියෙන sub heading එකක් තමයි introduction කියලා කියන්නේ. හරි. introduction කියන්නේ East of Metro Campus කියන main topic එකේ යටතේ තියෙන sub heading එකක්. එහෙනම් මේක යටතේ තියෙන sub heading එකක් නිසා අපි heading 2 තමයි දාන්නේ. හරි. දැන් introduction කියන එක මොකද වෙන්න ඕනේ? heading 2 වෙන්න ඕනේ. එහෙනම් මෙතන styles වලට ගියා drop down එක click කරලා heading 2 හොයාගන්න. මේ තියෙන්නේ. මේකත් දැන් කලින් වගේම තමයි අපි right click කරලා modify කරගන්න ඕනේ. හරි. heading 2 හොයාගත්තා right click කරා modify කියන එක click කරා. එතකොට මේකෙදි මතක තියාගන්න font එක Times New Roman font size එකේ වෙනසක් වෙනවා. අපි font size එක 12 තමයි ගන්න. heading 1 අරුණාම අනිත් හැම heading එකක්ම අපි font size එක ගන්නේ 12 විදිහට. හරි 12 කියලා දැම්මා bold කරා මේ විදිහට color එක black කියලා select කරගත්තා. කලින් වගේම තමයි automatically update කියන එකට අපි tick එකක් දැම්මා. ඊළඟ new document based on this template කියන එකට tick එකක් දාලා okay කරන්නයි තියෙන්නේ. okay කරාට පස්සේ ආයෙත් heading 2 කියන එක අපි click කරන්න ඕනේ. ඊට පේනවා මේ විදිහට වෙනස් වෙලා තියෙනවා. හරි. eSoft එකේ යටතේ තියෙන sub heading එකක් කියන්නේ introduction. ඒ හින්දා තමයි අපි heading 2 කියලා දැම්මේ. introduction එකත් තවත් කුඩා topics වලට කඩලා තියෙනවා. vision, mission, branches කියලා. ඒතර vision කියන්නේ introduction එක ඇතුලේ තියෙන topic එකක්. එහෙනම් introduction කියන්නේ heading 2 නම් vision කියන්නේ මොකද්ද? heading 3 වෙන්න ඕනේ. මොකද heading 2 එක ඇතුලේ තියෙන subtopic එකක් තමයි vision කියන්නේ. එහෙනම් vision කියන්නේ heading 3. මේකත් අර විදිහටම ඔයගොල්ලෝ හදා ගන්න ඕනේ. modify කරගන්න ඕනේ 12 වලට color එක black. හරි bold කරා font size එක 12 Times New Roman black automatically update new document based on this template කියලා ටික් කරා okay කරා. හරි මේ විදිහට mission කියන්නේත් එහෙනම් heading 3 branches කියන්නේත් heading 3 ඔය විදිහට ඔයාලට පුළුවන් headings ටික apply කරගන්න. හරි මම හිතනවා ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා. ඒතර heading 1 කියන්නේ අපේ document එකේ තියෙන main topic එක heading 1 කියලා අපි ගන්නවා. ඒක ඇතුලේ තියෙන topic එකක් අපි ගත්තොත් ඒක heading 2. heading 2 එක ඇතුලේ යම් කිසි topic එකක් කඩලා තියෙනවා නම් ඒක අපි ගන්නෙ heading 3 විදිහට. ඒකට මතක තියාගන්න අපි සාමාන්‍යයෙන් ඕනම document එකක උඩරිම පාවිච්චි කරන්නේ headings 3යි. ඊට එහා පාවිච්චි කරන්නේ නැහැ. ගොඩක් වෙලාවට levels 3යි අපි පාවිච්චි කරන්නේ. heading 1 2 3 විදිහට. හරි ඔය විදිහට තමයි අපි headings ටික apply කරගන්නේ. headings ටික apply කරාට පස්සේ කරන්න ඕනේ ඔයාගේ document එකට උඩින් අලුත් page එකක් add කරගන්න ඕනේ. හරි දැන් තියෙන document එක page එකට කලින් අලුත් page එකක් add කරගන්න ඕනේ. ඒකට ඔයා කරන්න ඕනේ ඔයාගේ document එකේ පළවෙනි letter එක ඉස්සරහ. දැන් මගේ එකේ විදියට නම් පළවෙනි එක eSoft කියලා තියෙන්නේ. eSoft එකට ඉස්සරහින් ඔයා මේ විදියට cursor එක තියන්න ඕනේ. තියලා ඔයාගේ word එකේ තියෙනවා insert කියලා tab එකක්. home tab එකට එහා පැත්තේ තියෙනවා insert කියලා. මෙන්න මේ insert tab එකේ blank page කියන එක click කරන්න. blank page. දැන් ඔයාලට පේනවා උඩින් empty page එකක් apply වෙලා තියෙනවා. add වෙලා තියෙනවා. දැන් මෙතනට තමයි අපි මොනවද දාන්න යන්නේ? table of contents apply කරන්න. හරි අපි බලමු කොහොමද table of contents apply කරන්න කියලා. හරි මුලින්ම කරන්න ඕනේ references කියන tab එකට යන්න. ඔයාලට පේනවා home කියලා තියෙනවා insert draw design layout ඔය විදිහට tab ගණනාවක් තියෙනවා word එක open කරාම ඒකේ ඔයාලට පුළුවන්
6 වෙනියට බලා ගන්න references කියලා. දැන් මගේ එකේ විදිහට නම් 6 වෙනියට home, insert, draw, design, layout, references. home ඉඳලා ගත්තොත් 6 වෙනියට. file ඉඳන්ම ගණන් කරොත් 7 වෙනියට තියෙන්නේ. ඒකේ references වලට ගිහිල්ලා table of contents කියලා තියෙනවා. පේනවද? references tab එක click කරාම පළවෙනියටම තියෙනවා table of contents කියලා. මෙන්න මේ table of contents වල automatic table 2 කියන එක click කරන්න. කොහොමද මම ගියේ ආයෙ මතක් කරමු. references කියන tab එක click කරා. table of contents ගියා. automatic table 2 මේක ක්ලික් කරන්නයි තියෙන්නේ. දැන් ඔයාලට පේනවා මොකද උනේ? මෙන්න මේ විදිහට පටුණක් ඇඩ්ුණා. මේ ටොපික් එක තියෙන්නේ මේ page එකේ. මේ ටොපික් එක තියෙන්නේ මේ page එකේ. ඔය විදිහට පටුණක් ඇඩ් වෙලා තියෙනවා. එතන මේ පටුනට අපි කියන්නේ table of contents කියලා. හරි? ඔන්න ඔය විදිහට table of contents ඇඩ් වෙලා තියෙනවා. හරි අපි බලමු අපේ document එකට අලුත් topic එකක් ඇඩ් කරලා. හරි. මම courses කියලා අලුත් topic එකක් add කරනවා. ඒක මම heading 3 විදියටම ගන්නවා. courses කියලා ඔන්නම අලුත් topic එකක් add කරා. ඒක මම වෙන page එකකට ගන්නවා. මම අලුත් topic එකක් add කරා. දැන් අපි ගිහිල්ලා බලමු table of contents වලට. මෙතන දැන් ඔයාලට පේනවා ඒක update වෙලා නැහැ. හරි. ඔයා table of contents කියන එක add කරාට පස්සේ යම් කිසි content එකක් අලුතෙන් document එකට add කරොත් අනිවාර්යෙන් මතක තියාගන්න table of contents කියන එක මොකද අපි කරන්න ඕනේ? update කරන්න ඕනේ. හරි ඒ හින්දා අපි කරන්නේ මේක update කරන්න ඕනේ. මුලින්ම ඔයා කරන්න ඕනේ මෙතන එකපාරක් click කරන්න. click කරාට පස්සේ ඔයාට පුළුවන් මෙතන update table කියලා බලා ගන්න. හරි මෙන්න මේක මම දැන් click කරනවා. එතකොට ඔයාගෙන් අහනවා page numbers විතරද update වෙන්න ඕනේ එහෙම නැත්නම් සම්පූර්ණ table එකම update වෙන්න ඕනේ. දැන් අපේ එකේ විදිහට අලුත් topic එකක් add වෙලා තියෙනවා. එහෙනම් ඒක page number එකක් නෙමෙයිනේ. එහෙනම් අලුතෙන්ම table එක update වෙන්න ඕනේ. එහෙනම් මම select කරගන්නවා update entire table කියලා. මේ විදිහට update entire table කියලා select කරාට පස්සේ මොකද්ද කරන්න ඕනේ? okay කියන button එක click කරන්න ඕනේ. හරි okay කියන බටන් එක ක්ලික් කරනවා. මෙන්න මේ විදිහට ඔන්න ඒක අප්ඩේට් වුණා. මේ දේම තමයි අපි කරන්නේ යම්කිසි ටොපික් එකක් අපි අයින් කරා නම් ඒක මෙතනිනුත් අයින් වෙන්න ඕනේ නම් අපි මොකද කරන්නේ? අප්ඩේට් ටේබල් කියන එක පාවිච්චි කරනවා. මතක තියාගන්න හැම වෙලෙම මේ table of contents වල පොත් කියවලා ඇතිනේ. පටුන හැම වෙලෙම තියෙන්නේ මොකටද? කතාව පටන් ගන්න කලින්. ඒ හින්දා මතක තියාගන්න ඔයා මේ ටයිප් කරන ડોකියුමන්ට් එකට උඩින් තමයි හැම වෙලේම මොකද තියෙන්නේ table of contents කියන එක තියෙන්න වෙන තැන්වල තියෙන්න බෑ. හරි අපි ටයිප් කරන content එකට උඩින් තමයි table of contents කියන එක තියෙන්න ඕනේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට මේක තේරෙන්නේ නැති කියලා table of contents කොහොමද add කරේ කියලා.